බොහොම හොඳයි ඊයේ කොළඹ බස් නැවතුම් පොළ පොඩි හුණු ටිකක් ගාලා ප්ලේන් ටිකක් ගහලා ආණ්ඩුව විවෘත කළා. හැබැයි ආණ්ඩුව මොලේ තමයි අප්පච්චිලාගේ මොළ තමයි මොළ. බස් නැවතුම් පොළ පොඩ්ඩක් එහෙම මේ රිපෙයාර් කරලා කොළඹ දැන් හෙට අනිද්දාට මිනිස්සු ලංකාව වටේ මිනිස්සු බස් නැවතුම් පොළට එනවනේ. ඒකල නැගලා යනකොට මාලිමාව බස් නැවතුම් පොළ හැදුවා කියලා තමයි දැන් මේ ප්‍රචාරය දෙන්න යන්නේ. නමුත් කමන්නේ ඒක බස් නැවතුම් පොළ හැදුවා. හැබැයි බස් නැවතුම් පොළ හැදුවට මේ ආණ්ඩුවට මම කියනවා උඩරට දුම්රිය මාර්ගය මාස 6යි. දැන් නාහොල පිටියේ කෝච්චියක් තාම හිර වෙලා දිරනවා. පේරාදෙනියේ කෝච්චි එන්ජින් කෝච්චි ටික එහෙම නැවතිලා. තාම පාලම හදාගන්න බැරි වුණා. තාම උඩරට දුම්රිය මාර්ගය පටන් ගන්න බැරි වුණා. ඒ වගේම සුනාමි ව්‍යසනයේ වෙලාවේ තෙල්වත්ත දුම්රිය ස්ථානයේ ඉඳන් දකුණට තිබ්බ දුම්රිය මාර්ගය මාස 2කින් හැදුවා අපේ ආණ්ඩුව. පොලිසියේ සපත්තු 50000ක් එක මිනිසෙක් ටෙන්ඩර් එකක් දැම්මේ නැහැ. කැබිනට් අනුමැතිය ආවම මේ මිනිස්සයා සූදානම් වෙලා හිටියා පොලිසියේ සපත්තු 50000ක් දෙන්න මේ ලංකාවේ ව්‍යාපාරිකයෙක්. මොකද කරේ ඕගොල්ලෝ? පොලිසියට සපත්තු ගත්තේ නැහැ. පොලිසියට රුපියල් 7000 ගානේ වවුචරයක් දැම්මා. මහත්තයෝ රුපියල් 7000 ගානේ වවුචරය දැම්මම මේ පොලිසිය රාලාමිලා සපත්තු ගන්න නැහැ. ඒ මිනිස්සයා ගන්නවා ගෑස් එකක් විදුලි බිල ගෙවනවා නැත්තම් වෙන වැඩක් කරනවා මේ ආර්ථික ප්‍රශ්නින්දා. ඇමතුමාලා මේවා කල්පනා කරන්න. HS කෝඩ් එක යටතේ එක එක භාණ්ඩ 2600 මේ රටට ගෙන්නනවා. මේක හෙන ගහන අපරාධයක් ඇමතුමා මේවා කරන්න දෙන්න එපා. ඕගොල්ලෝ විරුද්ධ වෙන්න කණ්ඩායම් රැස්වීමේ හරි. සෙස් බද්ද දැන් අයින් කරොත් 4 පාරකට අයින් කරන්න ඕගොල්ලෝ තීරණය කළා තිනවා. මේ සෙස් බද්ද අයින් කරොත් හෙන ගහන අපරාධයක් වෙනවා. කුකුල් මස් ටික මාළු ටික මස් ටික හැම මගුලම් වෙනවා මේ HS කෝඩ් එක යටතේ 2600ක් වර්ග කරලා තිනවා.